රිවිව් කරමු JBL 380 TWS. Hi guys, කොහොමද ඔයගොල්ලන්ට iBond කියලා වෙලි ගන්නවා තරියසා YouTube channel එකට. අද අපි කිව්වත් වගේ රිවිව් කරන්න යන්නේ JBL Wave 380 TWS කියන මෙන්න මේ earbud එක. ඉතින් මේක unbox කරලා තියෙන්නේ already. ආය අමුතුවෙන් unbox කරන්න දෙයක් නැහැ. ඉතින් අපි රිවිව් එකට යන් මේක මොන වගේද sounds experience ඒත් එක්කම මේකේ තියෙන features මොනවද කියලා අපි රිවිව් එකේදී කතා කරමු. Right guys, මේක box එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ features ටික මේගොල්ලෝ highlight කරලා තියෙනවා. අපි ඒක කතා කරමු. ලොකුවට දෙයක් ඉතින් කතා කරන්න නැහැ. ඉතින් මේක unbox කරලානේ තියෙන්නේ already. අතරම මේ කිව්වොත් මේගොල්ලෝ mention කරලා තියෙනවා sweat proof කියලා. sweat proof කියලා කියන්නේ මේකට දාඩිය යන්නේ නැහැලු. ඒත් එක්කම comfort and secure fit කියලා කියනවා. කනට දාගත්ත ගමන් කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සනට සින්දු අහන්න පුළුවන්. කනට comfortable කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒත් එක්කම hands free call ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් කොහොමත් මේ කණේ ගත්තට පස්සේ hands free calls ගන්න පුළුවන්. ඒත් එක්කම මේගොල්ලෝ mention කරලා තියෙනවා assistant assist දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ Siri ඉන්නවා නම් වාගේ Apple phone එකට connect කරගත්තම Google assistant ඉන්නවා නම් වාගේ Android phone එකේ එයාට instructions දෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔය විදිහට තමයි මේකේ Wave 380 TWS කියලා මේකේ brand එක එහෙම නැත්නම් model number එකත් එක්ක මේකේ brand එක ඔයගොල්ලන්ට පේනවා JBL by Harman කියලා උඩින් තියෙනවා වගේම device එකේ picture එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා Bluetooth කියලා Bluetooth logo එකත් එක්කම මේකල highlight කරලා තියෙනවා පැය 19ක් මේකෙන් සින්දු අහන්න පුළුවන් කියලා. ඒත් එක්කම 3 hours පුළුවන් කියනවා මේකේ එක දිගට සින්දු අහන්න earbud එක කනේ ගහන. පැය 16ක් වෙනකන් අපිට charge කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැය 16යි කියලා කියන්නේ 4 පාරක් කේසින් එකෙන් charge කරගන්න පුළුවන් කියලා තමයි සරලවම මේ කියලා තියෙන්නේ. ටෝටලි පැය 19ක ප්ලේ ටයිම් එකක් අවුලක් නැහැ. හොඳට සින්දු අහන්න පුළුවන්, හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තමයි මේකෙන්. රයිට් ඉතින් මේකේ ගොඩක් දේවල් ඇතුලේ නැහැ. අපිට බලා ගන්න පුළුවන් වෙන ඩිවයිස් එකෙන් මේකේ charge එකට අවශ්‍ය කරන charger cable එක පමණයි. අපි ඩිවයිස් එක බලමු මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. Right guys, device එක ඔන්න ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ unbox කරාට පස්සේ. මේ විදිහට තමයි මේකේ කේසින් එක තියෙන්නේ. ඉතින් මේක open කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපිට ඇතුළ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනට light එකක් එහෙම තියෙනවා. ඒත් එක්කම earbuds ටික අපිට මෙන්න මේ විදිහට separately දීලා තියෙනවා left and right විදිහට අපිට මාරුවට කනට plug කරගන්න පුළුවන්. අපි එළියට අරගෙන බලමු මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ලස්සනට design කරලා තියෙනවා. ඇත්තටම soft material එකකින් තමයි plastic මේක design කරලා දෙන්නේ. අතටත් එනම cute ගතියක් තේරෙන්නේ. බලමු අපි මේකේ earbuds දෙක එළියට අරගෙන මොන වගේද කියලා. right මෙන්න earbuds දෙක අපිට පේන විදිහ අතට ගත්තට පස්සේ ඒකත් එනම fancy look එකකට තමයි design කරලා තියෙන්නේ. හැබැයි අතට අල්ලගපු ගමන්ම අර 아무තු plastic ගතියක් තේරෙනවා. premium quality එකක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අතට අල්ලපු ගමන් අර මම කලින් රිවිව් කරපු sound pitch earbuds වල quality එකවත් නැති තරම්. ඉතින් නමුත් මේකේ sound experience එක ගැන අපි කතා කරමු ඉස්සරහට මොන වගේද sound experience එක කියලා. කනට වෙයා කරගෙන බලමු මොන වගේද අපිට පේන්නේ සහ මොන වගේ comfortable එකක්ද තියෙන්නේ කනට වෙයා කරගත්තට පස්සේ කියලා. ඒ ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ earbuds දෙක නම්. රයිට් කරට ව්‍යා කරගත්තට පස්සේ ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ටිකක් අවුව හින්දා මට හරියට වීඩියෝ එකක් කරගන්න බෑ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඔය විදිහට තමයි කනට ප්ලග් කරගත්තට පස්සේ එහෙම නැත්නම් ව්‍යා කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අර normally හොඳට කනට comfort විදිහට හොඳට fit and finish වෙන්නම ඇතුළට යනවා earbud එක. ඇත්තටම ඔළුව හොල්ලනකොට ඔයගලන්ට පේනවා ඇති කැලවෙන්න බුරුල් වෙන්න බලන්නේ නැහැ. ඒ විදිහටම අර කම්ෆර්ට් ඩිසයින් එක තියෙනවා. කන ඇතුළටම earbud එක යන විදිහට තමයි මේගොල්ලෝ එක ඩිසයින් කරලා තියෙන්නේ. අර කිව්වත් වගේ කම්ෆර්ට් විදිහට කනට ඒක දැනෙන්නේවත් නැහැ. ඇත්තටම වෙයා කරන් ඉන්නවා කියලා ඒ තරමට කම්ෆර්ට්. ඒත් එක්කම අර දාඩිය දාන්න නැහැ කියලා තිබ්බනේ sweat proof කියලා මේගොල්ලෝ මෙන්ෂන් කරලා තිබුණා. ඉතින් ඒක ටිකක් වෙලා වෙයා කරගෙන ඉන්න ඕනේ. දාඩිය දානවද නැද්ද කියලා ඇත්තටම බලන්න. බලමු අපි දැන් sound experience කරලා මේක ඇත්තටම sounds මොන වගේද කියලා. right guys, මේකේ sound experience එක ගැන අපි කතා කරොත් එහෙම මේක ඇත්තටම bass ගතිය සහ treble ගතිය ටිකක් වැඩි. ටිකක් නෙමෙයි හොඳටම වැඩි. කවුරු හරි ඉන්නවා නම් bass fans ලා ඔන්න recommend කරන්න පුළුවන්
මට්ටමේ earbuds දෙකක් තමයි මෙන්න මේ දෙක. ඇත්තටම හොඳ බේස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ත්‍රිබල් ගතිය සහ බේස් ගතිය තමයි ඉතාමත්ම වැඩි මට තේරෙන විදිහට. හැබැයි සවුන්ඩ් වල ඩීටේල් ගතිය ටිකක් නෙමෙයි සෑහෙන්න අඩුයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර බේස් වලට ආස කට්ටියට ගොඩක් සද්දෙන් සින්දු අහන්න කැමති කට්ටියට ඔන්න මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මම නම් සාමාන්‍යයෙන් සවුන්ඩ්ස් ඩීටේලි අහන කෙනෙක්. ඩීටේලි ගතියට තමයි සින්දු අහන්නේ. ඉතින් ඒ හින්දා මට මේක මැච් වෙන්නේ නැහැ. හැබැයි බේස් වැඩියෙන් සින්දු අහන කට්ටියට මම කලින් කිව්වා වගේ රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඩීටේලි ගතියට සින්දු අහන කට්ටියත් බේස් වලට කැමතියි මම දන්නවා. නමුත් අර ඩීටේල්ස් ටික ඇහෙන්නේ නැතුව සින්දු එකේ ඇක්චුවල් ක්වොලිටි එක ෆීල් කරගන්න කැමති කට්ටියට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමේ ඩිවයිස් එකක් නෙමෙයි කියලා මට කියන්න පුළුවන්. හැබැයි සවුන්ඩ්ස් එක්ස්පීරියන්ස් එක ඉතාමත්ම හොඳයි. ANC නැති හෙඩ්සෙට් එකක් වුණත් එහෙම නැත්නම් ANC නැති ඉයර්බඩ් එකක් වුණත් සද්ද තියෙන තැනක ටිකක් සද්ද වැඩි කරලා ඇහුවොත් එහෙම එළියේ සවුන්ඩ්ස් ඇහෙන්නේ නැති මට්ටමට මෙයා perform කරන්න තරම් හොඳ quality එකක් තියෙන ස්පීකර්ස් දෙකක් තියෙන්නේ මේකෙත් කියලා මට කියන්න පුළුවන්. ඉතින් guys ඔයගොල්ලෝ අද බැලුවේ මෙන්න මේකේ review එක. එහෙම නැත්නම් JBL 380 TWS කියන earbud එකේ review එක. කියන්න වරදක් නැහැ. සාමාන්‍ය හොඳ sound experience එකක් ගන්න පුළුවන්. මේකේ ගෙවන ගානට ඒගොල්ලෝ හොඳ වටිනාකමක් දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ANC තියෙන device එකකින් බලාපොරොත්තු වෙන sound quality එක මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේකේ ANC නැහැනේ. ඉතින් ඔයාලට මේකේ sound experience කරද්දී ගොඩක් සද්ද තියෙන තැනක සමහර විට ලොකු sound experience එකක් ඔයාලට experience කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ quality එක මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා කීරවත්. නමුත් ඇත්තටම හොඳ sound experience එකක් ගන්න පුළුවන් මට්ටමේ device එකක්. JBL කිව්වම පොඩ්ඩක් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ හොඳ නමක් හදාගෙන. ඉතින් මේක ඔරිජිනල්ම ඩිවයිස් එකක් නොවුනට ඇත්තටම හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මේගොල්ලෝ මේකට දීලා තියෙනවා. thank you so much මේ පුංචි රිවිව් එකත් එක්ක සෙට් වුණාට. ගොඩක් කට්ටිය මගෙන් earbuds ගැන ස්මාර්ට් වොච් ගැන නිතරම පේජ් එකකට මැසේජ් දානවා මොනවද හොඳ තියෙන ඩිවයිසස් කියලා. ඉතින් ඒ හින්දා මට අතට අහු වෙන ඩිවයිසස් ගෙනල්ලා ඔයගොල්ලන්ට රිවිව් කරලා එක්ස්පීරියන්ස් කරලා දෙන්න හිතුවා. ඉතින් මේ ඩිවයිස් එකත් අවුලක් නෑ. try කරලා බලනවා නම් recommend කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව. මතක තියාගන්න අර ANC එකකින් එහෙම නැත්නම් ලොකු හර්මන් කාඩ් නේ ඒත් එකම JBL original quality එකකින් එන quality එක මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඒක ඔළුවේ තියාගෙන තමයි ඔයගොල්ලෝ මේ ඩිවයිස් එක මිලදී ගන්නවා නම් මිලදී ගන්න ඕනේ. වරදක් නෑ. ආයෙත් කියන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා මේ වගේ unboxing reviews ඒත් එක්කම technology ගැන science and technology හැම දෙයක්ම මගේ කතා කරනවා education content YouTube channel එකේ. ඒක නිසා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. bell icon එක all දාලා තියාගත්තොත් තමයි notification එක දාපු ගමන් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like එකක් දාන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම මේක මේ වගේ JBL එහෙම නැත්නම් earbuds හොයන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මොකද හිතෙන්නේ මේ ඩිවයිස් එක ගැන කියලා යූස් කරන කවුරු ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ අදහස් ideas ඒත් එක්කම මේ ගැන තවත් මොනවා හරි තොරතුරු දැනගන්න ඕන නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම හැම කමෙන්ට් එකකටම reply කරන හින්දා. කියලන්නම් ඊගා වීඩියෝෙන් ඉක්මනට හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම සමු ගන්නවා ඊගා වීඩියෝෙන් ඉක්මනටම හම්බෙමු. ජය වේවා.